Hello friends, ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Shadow Fight 2. අද මං හර්මිට් තමයි ගහන්න යන්නේ. ඉතින් අපි ගේමට යමු. Dragon පළවෙනි බොඩිගාඩ්. මං කලින් Linux එකත් ගහලා තිනවා. ඔයාලට මේ වීඩියෝ එක බලන්න ඕන නම් පල්ලෙහා description එකේ playlist එකේ link එක තියෙනවා. ඒකෙන් ගිහලා බලන්න පුළුවන්. හරි බයි ඉතින් අපි fight එකට යමු. දැන් බලමු කවුද ඩ්‍රැගන් කවුද ෂැඩෝ කියලා. වරෙන් පයින් ගහගන්න වරේ. කූමින්ද ඊක අතියාගෙන කාපා. කූමින්ද ඊක අඩු එල්ලම තමයි. උඩ ඩාගෙන අඩුම් මේක ෂොට් එකක් දෙක කරන අපි ගහන ඔරේ කොහොමද ඊක කැරකිල්ල හැදුණානේ. බලයන් බං ගොන් ආතල් කරන්නේ නැතුව රංගනවනේ ඉතින් දාගෙන. හරි බං ඉතින් එළම ඌලෙට් අපි ඊළඟ බොඩි ගාඩ්ටත් යන්න. කවුද ඊළඟ එක මොනවද මේ කියන්නේ? ඊකමුකාදී හරකා බෆලෝ කියන්නේ තරකටමනේ. ඉතින් ඌ තරකෙක් වගේම තමයි. බලමුකෝ ගහගන්නේ තරකෙක් විදියටද කියලා. ඉක්මනට වරෙන්කෝ. හරි. බලමු කවුද හරකා කියලා. ඔය තමයි හරකා ඉතින්. ඔගේ නමම හරකනේ. කාපා කොහමද අතාව මේ කැරකිල්ල හැදිලා නේ අතාව තාදුට්ටයි අඩෝ ඒම කරන්න එපා. කොහමද ඊක හරි වරෙන් ඉතින් අතියාගෙන අතාව එක දුන්නේ නෑනේ අපරාධ. අරකෙක් වගේම තමයි ගහන්නේ. අර බලපන් හැටි එක. කොහොමද කැරකිල්ල හැදිලා ඉන්නේ? කොහොමද ඊක ෂොට් හතරයි බඩුලෙට්. අපි ඊළඟ බොඩි ගාඩ්ටත් යන්න. කවුද ඊළඟ? මැන්ටිස් පච්ච කොක්කොටාගෙන ඉන්නේ. දෙමළක් දන්නේ නැහැ නේ අර පොට්ටුවක් තියන් ඉන්න. වරේ මම මේ ලයිනක්ස් ගේ ආයුධය අරන් ආවේ. ලයිනක්ස්ට ගහලා තමයි ඉතින් ගෙම්මට දීක බූම්බ ගහනවා බූම්බ. ඔයාට බෑ බං කියන සිංහලත් තේරෙන්නේ පාඩු හිටියා නම් දැන් ගුටි කන්නේ නෑනේ. ඉවරේ මේකත් ගහන එක ගහනවා. පොඩ්ඩ ඩාන්න දුන්නේ. බුලෙන් අපි සැරෙන්නේ දැක්කන්නේ. ඊළඟ එකා කවුද? ටයිගර්. ටයිගර් කිව්වට කොටියෙක් වගේ නම් පේන්නේ නෑ. හරි කැතයියකෝ. තාට්ටයෙක් නේ බම්මා. අර පුංචි කෙස් ගත් දෙක තුනක් කොහෙද තියෙනවා? බලමු ඇත්තටම ටයිගර් කවුද? කොහමද බාණ්ඩේ? බ්ලඩ් රැපර් සික්වා කැත වැඩ කරන අය එහෙමයි කියලා අපි සැලෙනවා. කුණුදී කියේ ශාකබුන්
දැන් ෂැබරු මේකත් මං ඉතින් ඔයාලට ගහන එක ගහන වැඩ බෑගන්න මට පුළුවන් වුණා දීක ලෙප්නේ බං ඉතින් තව එක්කෙනෙක් ඉන්න ඕනි මං හිතන්නේ ඔව් තව එක බොඩි ගාඩ් කෙනෙක් ඉන්නවා කපුට ක්‍රේන් කියන්නේ කපුටනේ මම හිතන්නේ ක්‍රෝ කියන එකෙන් ක්‍රේන් කියලා හදාගන්න ඇඳන් ඉන්නේ කපුටෙක් වගේ කළු කඩනුවා තමයි අතින්ද ගහගන්නේ මම බ්ලඩ් රෙපර් එකකින් ගහන්න කුමුදීක ශාකබුන් පර්ෆෙක්ට් තමයි ඉතින් මොකද බං ඔය තාම ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න ඉතින් like කරලා නැත්නම් like පාරකුත් දාන්න ඉතින් අවුලන්නේ පොඩි ගානේ like බටන් එක ක්ලික් කරලා උත්ලෙට් එහෙනම් දැන් අපි යමු මේ chapter එකේ අවසානෙට ඒ කියන්නේ හර්මිට් තමයි බලමුකෝ වැඩකාරයන්ට බොරුකාරයන්ට වැඩ බෑ කියලාත් කියනවනේ හර්මිට් 100 කෙනෙක් නේද බලමුකෝ කවුද දිනන්නේ කියලා මං කියනවා යාට මට ගහන්න බෑ කියලා ඔය මොකද ඔය කරන්නේ ඇනලා වරන්න හදන්නේ ඇනල මරන්න මං කපලම මොකද කියන්නේ කොහොමද අඩුව මැජික් එක වැදුනොත් මම ලෙෆ්ට් යනවා ඔය මැජික් එක මචං එකපාරක් වැදුනා නම් ඒක හෙල්ත් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා ඉවරයි මට දිවියන් තා පොඩ්ඩි ඔය මැජික් එක පළවෙනි පාරට ගහන එක තමයි දරුණු දෙවෙනි පාරට ගහන්නේ බලිටියක් අඩු පළවෙනි ටැනරම ගහන එක වැදුනොත් එයාම හෙල්ත් එක සම්පූර්ණයෙන් නැත්තරම නැති වෙලා යනවා. කපා, තව කපා. කප්පනා කොටනා. ඉවරයි කිව්වා. ඔය දුවන්නේ. ඉතින් ඒකත් දින්න. තව එක වටේ මේකත් ඉතින් දිනනවා. ආයෙ දෙකක් නෑ මේකත් දිනනවා කුමුදේක තව එකක් ශාකබු ඔය දුවන්න හිටු අඩු දෙක්කනේ තා පොඩ්ඩේ අකුණු ගහනවා ඕකට වෙන හතම ගහන්න පුළුවන් සමහරක් වෙලාවට හතර වඩා ගහන්න ඔයාලට සමහරක් වෙලාවට ගහනවත් දෙන්නේ ඔය වගේ කඩු දෙක කැරකිලා උඩෙන් යනකොට ඒ කියන්නේ අකුණු ගහන්න තමයි යන්නේ හරි ඉතින් wood left anything මේ තමයි අද වීඩියෝ එකේ අවසානයේ කවුරු හරි subscribe කරමු නැති කෙනා subscribe පාරකුත් දාලා like එකකුත් දාගෙන යන්න එහෙනම් ආදට ඉවරයි